හායි යාළුවනේ අපි ගියා කොළඹ ගෝල්ෆේස් නත්තල් බලන්න. බලන්නකෝ පාරවල් දිගටම ලයිට්ස් දාලා ලස්සන වෙලා තියෙන විදිහ. මේ තියෙන්නේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ ලයිට්ස් දාලා තිබ්බ විදිහ. බලන්න මේ බිල්ඩින්ග්ස් වලට ලයිට් වැටුනහම කොච්චර ලස්සනයිද කියලා. මේ තියෙන්නේ ආසියාවේ උසම නත්තල් ගහ. සොෆ්ලොජික් ලයිෆ් එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ. ඔන්න ඊළඟට අපි ගියා කානිවල් එක පැත්තට. දැන් තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ. බලන්නකෝ මේවා කැරකෙන විදිහ. අම්බෝ මේ වගේ ස්කයි ඩ්‍රයිව්ස් ගොඩාක් තිබ්බ කානිවල් එකේ. මං ඉතින් ඒවෙන් ටිකක් වීඩියෝ කරගත්තා. ඔයාලා බලන්නකෝ. ඔයාලා බලලා කියන්නකෝ මට. ඔයාලා මොකටද ආසම? ඔයාලා මොකටද වැඩියම බය වුනේ කියලා. ඉතින් ඔය වගේ ඉතින් හැම එකක් ළඟටම ගිහිල්ලා අපි මුලින්ම කරේ හොඳට බැලුවා. මේ කියන්නේ මොන වගේද? ඒක බය හිතනවද? එහෙම බැලුවා. මොකද මං හරි බයයි මේ වගේ ඒවට. මට ඇත්තටම මේක බලාගෙන ඉඳලත් ඔලුව රිදෙන්න ආවා කැරකෙන කැරකිල්ලට. ඉතින් ඔහොම ඉතින් අපි හැම එකටම ගිහිල්ලා බලලා අපිත් ඉතින් ඔන්න එකක් try කරා. මං ඔයාලට පෙන්නන්නම්කෝ අපි මොකද්ද try කරේ කියලා. බය හිතුණත් ඉතින් පොඩි රිස්ක් එකක් ගන්න ඕනේ කියලා හිතිලා ඉතින් අපිත් එකක් try කරා. මේ වගේ ඒවා නම් try කරන්න හිතන්නේවත් නෑ මං නම් බුදු අම්බෝ මට නම් ගොඩාක් බයයි ඒවා දකින්නකොටත්. ඒවා කැරකෙන විදිහ. මිනිස්සු කෑ ගහනවා අම්බෝ ඒකෙම හිතාගන්න පුළුවන් ඒක බිහිසුණු බව. ඉතින් ඔය විදිහට කැරකෙන ඒවාම තමයි ස්කයි ඩ්‍රයිව්ස්ම තමයි තිබ්බේ. නම් ඇත්තටම මම දන්නෙත් නැහැ. මේක නම් නිකන් පියාඹන පීරිස්සයක් වගේ නේද? ඔය වගේ ඉතින් එක විදිහ ඒවා තිබ්බා. ඔන්න ඊළඟට ඉතින් ඔය වගේ ඉතින් අපිට පේන ලස්සන ඒවා තිබ්බා. ඒවා හැබැයි ලස්සනට ලයිට්ස් දාලා එහෙම සරසලා තිබ්බේ. ඒ කියන්නේ මිනිස්සුන්ව ටක් ගාලා ඒකට ඇට්‍රැක්ට් කරගන්න තමයි යාළුවා ඒක මං හිතන්නේ කරලා තියෙන්නේ. එතකොට ලස්සනට ඉතින් මිනිස්සු බලනවා, මිනිස්සු මේක try කරන්න එනවා. ඒ වගේනේ ඉතින් ඒකේ ඒගොල්ලෝ ට්‍රික් එකක්. ඔන්න ඔහොම ඉතින් බලන්නකෝ මට අනිවාර්යෙන් කියන්න ඔයාලා මොකටද වැඩිපුරම ආස සහ ඔයාලා මොකටද වැඩිපුරම බය වුනේ කියලා. ඔය විදිහට අම්බෝ මේක නම් හරි බය හිතෙනවා දැක්ක නේද? ඉතින් ඔන්න අපි try කරපු එක. යාළුවනේ මං හිතුවට මේක අමාරු නැහැ ලේසි එකක් වැඩිය බය වෙන්න දෙයක් නැහැ කියලා. බුදු අම්මෝ ඒක නම් හරිම බය හිතුණා. මට ඇත්තටම කෑ ගැස්සුණා. බලන්නකෝ ඒකේ යන විදිහ. ඒ කියන්නේ මුලින් මං ඇත්තටම හිතුවේ මේක නම් එච්චරම බය වෙන්න දෙයක් නෑ එහෙම කියලා. අම්බෝ ඒ වුණාට ඔය කැරකෙන වේගේ අම්බෝ මට නම් ඒක හිතෙනකොටත් දැන් බය හිතෙනවා. ආයි නම් try කරන්නේ නෑ කියලා තමයි ඒකෙන් බැස්සේ. ඉතින් ඔයාලත් මේ වගේ ස්කයි ඩ්‍රයිව්ස් වල යන්න ආසයි නම් ඔයාලත් යන්න කොළඹ ගෝල්ෆේස් එකට.